හායි යාළුවනේ නොලෙජ් හබ් අපි අද මේ වීඩියෝ එකෙන් ගෙන එන්නේ ලෝකයේ මුල්ම රෙදිපිලි සොයාගත්තේ කොහෙද කියලා. ඇත්තටම ඉස්සෙල්ලම රෙදිපිලි හොයාගන්න ඇත්තේ කොහෙ වෙන්න පුළුවන්? හරි, අපි දැන් යමු වීඩියෝ එකට. ඔබට කවදා හරි හිතිලා තියෙනවද අපි අද අඳින මේ ඇඳුම් වල ආරම්භය කොතැනද කියලා? මීට අවුරුදු දහස් ගණනකට කලින් මිනිස්සු ඇඳුම් ඇඳ කොහොමද? ලෝකයේ මුල්ම රෙදිපිලි නිර්මාණය වුණේ කොහෙදද කියලා අපි ඒක ගැන හොයලා බලමු. පුරාවිද්‍යාඥයින් පවසන විදියට ලොව පැරණිතම රෙදිකෙඩි හමුවන්නේ ජෝර්ජියාවේ ඕසු ආනා කියන ගුහාවෙන්. මේවා වසර 30000කට වඩා පැරණි. නමුත් මේවා නූතන රෙදි වගේ නෙවෙයි. ස්වභාවික ලෙනින් කිරි වර්ගයක් තමයි ඊජිප්තුවෙන් හමුවන්නේ. කාලයත් එක්ක ලෝකයේ විවිධ පැතිවල විවිධ රෙදි වර්ග බිහි වුණා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මිනිස්සු තමයි ලොවට මුලින්ම කප හඳුන්වා දුන්නේ. චීනයෙන් තමයි ලෝකයට සේදකිනි හඳුන්වා දුන්නේ. පුරාණ ඊජිප්තුව ලිනන් රෙදි නිපදවීමට අතිදක්ෂයින් වුණා. සත්ව හම්වලින් පටන් ගත්ත මේ ගමන අද වෙද්දි ලෝකයේ විශාලතම කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබත් මේ ගැන දන්නා දේවල් තිබෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනි දැනුම පිරුණු වීඩියෝ එකකින් නැවත හමු වෙමු.